සුලි කුණාටුවක තියෙන විද්‍යාව කොහොමද? හරිම සරලයි. අපේ මුහුදේ රස්නය හින්දා උණුසුම හින්දා මුහුදට ස්පර්ශව පවතින වාත තට්ටුව ඒ උණුසුම උරාගෙන ඉහළ අවකාශයට ගමන් කරනවා. ඉහළ අවකාශයට ගමන් කරනකොට එතන වාතය නැත්තම් වායු අණු ප්‍රමාණය අඩු වෙන හින්දා එතන අඩු පීඩන අවස්ථාවක් ඇති වෙනවා. මේ අඩු පීඩන අවස්ථාව හේතු කරගෙන කවදාකවත් අවකාශයේ හිස්ව පවතින විදියක් නැහැ. ඒ හින්දා අවටින් ඇති අධික පීඩනයේ සිට ඉහළ පීඩනයේ සිට අඩු පීඩනයේ දක්වා වාත ධාරා ගමන් කිරීමට පටන් ගන්නවා. මෙන්න මේම ගමන් කරනකොට ඊටමත් ලස්සන සංසිද්ධියක් වෙනවා. දැන් ශ්‍රී ලංකාව තියෙන්නේ සමකයෙන් පහළ. සමකයෙන් පහළ පවතින අවස්ථාවලදී පෘථිවිය කැරකෙන හින්දා මේ වාත ධාරා ගමන් කරන්නේ දක්ෂිණාවර්තව. ඒ කියන්නේ ඔරලෝසුවේ කට්ට කැරගෙන පැත්තට. සමගයට ඉහළින් ඇති අවස්ථාවලදී මේ වාත ධාරා ගමන් කරන්නේ වාමාවර්තව. ඒ කියන්නේ ඔරලෝසුව කට්ට කැරගෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත. මේකට හේතුව කුමක්ද? මේකට අපි කියන්නේ කෝරියෝලිස් බලය කියලයි. මේ කෝරියෝලිස් බලයෙන් හින්දා මේ පෘථිවිය භ්‍රමණය හේතු කරගෙන වාත ධාරා එක සරල රේඛයක ගමන් කරන්නේ නැහැ. කැරකෙනවා. අන්න මේ කැරකීම තමයි මේ හැම දෙයකටම හේතුව. දැන් අපි කතා කළානේ ඉස්සෙල්ලා මුහුද ළඟ මුහුදු මට්ටමේ පවතින වාත ධාරා රත් වී ඉහළට ගමන් කරන හින්දා ඉහළ පීඩනයේ සිට අඩු පීඩනයේ දක්වා වාත ධාරා ගමන් කරනවා. මේ ගමන් කිරීමේදී කෝරියෝලිස් බලයෙන් හින්දා කැරකෙන්න පටන් ගන්නවා. දැන් මේ පේන්නේ කැරකෙන සුළං ධාරාව තමයි. නමුත් දැන් මම මුලින්ම කිව්වනේ ශ්‍රී ලංකාව තියෙන්නේ සමකයෙන් පහළ. සමකයෙන් පහළ නම් මේ වාත ධාරා කැරකෙන්න ඕනේ ඔරලෝසුවේ කට්ටේ පැත්තට. ඒත් මේ සැටලයිට් එකෙන් පෙන්වන මේ ඉමේජ් එකෙන් අපිට පේන්නේ මේ කැරකෙන්නේ වාමාවර්ත කියයි. ඒකට හේතුව සැටලයිට් එකෙන් මේ ඉමේජ් එක ගන්නේ ඉහළ අවකාශයේ තියෙන වාත ධාරා. සුලි කුණාටුවට හේතු වන්නේ පහළ අවකාශයේ තියෙන වාත ධාරා. පහළ අවකාශයේ තියෙන වාත ධාරා දක්ෂිණාවර්තව කැරකෙනකොට ඉහළ අවකාශයේ තියෙන වාත ධාරා කැරකෙන්නේ වාමාවර්තව. මේක නිකන් අපි කිව්වොත් ඕගොල්ලොන් මේ ඇඳුම මෙහෙම වේලනකොට ඇඳුම මිරිකනකොට මේ යටපැත්ත එක පැත්තට කැරගෙනකොට අනිත් පැත්ත කරකන්නේ අනිත් පැත්තට. අන්න ඒ වගේ හේතුවක්. එතකොට යටින් තියෙන වාත ධාරා දක්ෂිණාවර්තව කැරගෙනකොට ඉහළ තියෙන වාත ධාරා කැරකෙන්නේ වාමාවර්තව. ඒක තව හේතුවක් වෙනවා මේ මිරරින් ඉෂුව එක. සැටලයිට් එකෙන් ඉමේජ් එකක් ගන්නකොට මිරර් වෙන හින්දා ඒක දක්ෂිණාවර්තයක වාමාවර්තවය පෙරෙන්නත් පුළුවන්. මේ පේන්නේ මේ සුලි කුණාටුව දැන් ගමන් කරන විදියයි. දැන් මේ සුලි කුණාටුවේ මැද නැත්නම් eye of the cyclone කියලා අපි කියනවා. මේ eye of the cyclone එක තියෙන්නේ මෙන්න මේ හරිය. මෙන්න මේ eye of the cyclone එක දැන් මේ enter වෙනවා මේ ත්‍රිකුණාමලයේ සිට මෙන්න මේ කෝන් එක වගේ හැඩේ තියෙන ප්‍රදේශයට. හේතු වගේ හැඩේ තියෙන ප්‍රදේශයට. මේක අපි කියනවා cone of uncertainty කියලා. මෙතනින් පසුව මේ සුලි කුණාටුව ගමන් කරන්න පුළුවන් දිශානීතිය වෙනස් වීමේ හැකියාව සම්භාවිතාව වැඩි. ඒතර කොහොමද මේ සුලි කුණාටුවක් ඇති වෙන්නේ? සුලි කුණාටුවක් නේ මුහුදු මට්ටමේ තියෙන වාත ධාරා රත් වී ඉහළ ගමන් කිරීම හේතුවෙන් අධි පීඩනයේ සිට අඩු පීඩනයේ දක්වා සුළං ධාරා පැමිණෙනවා. පැමිණෙනකොට මේ කෝරියෝලිස් හින්දා මේ සුළං ධාරා කැරකෙන්න පටන් ගන්නවා. මේ කැරකෙනකොට ඉහළින් ඉහළට දිගින් දිගටම වාත ධාරා රත් වී ඉහළ යනකොට මෙතන අඩු පීඩන කලාපයක් ඇති වෙලා හැම පැත්තෙම මේ සුළං ධාරා එන්න පටන් ගන්නවා. මේ එන්න පටන් ගන්න අවස්ථාවේදී මේක කැරගෙන්න පටන් ගන්න. එතකොට මේක ක්ෂණයක් උපාතයක් දක්වා වැඩි වී සුලි කුණාටුවක් ඇතිවීමේ හැකියාව වර්ධනය වෙනවා. දිත්වා විශේෂ වන්න හේතුව සමකට සුලි කුණාටු ඇතිවීමේ සම්භාවිතාව දාක් අඩු නිසා ඇති වූ විනාශය වැඩි වෙන හේතුව නිසා. මෙන්න එකයි සුලි කුණාටුවේ භෞතික විද්‍යාව.